හස්ත රේඛා සම්බන්ධව පරීක්ෂා කිරීමේදී গুপ্ত කතරේ කියන්නේ ඊටමත් වටිනා පිහිටීමක්. සමහර අය අනතුරු වලින් ආරක්ෂා වෙනවා. එකපාරටම වගේ ඒ ස්ථාන වලින් අයින් වෙලා අනපේක්ෂිත ලෙස බේරෙන අවස්ථා තියෙනවා. ඇත්තම මේ වගේ වෙලාවට බේරෙන්නේ විශ්වයේ තියෙන උසස් බලවේගයන්ට යටත්ව. මේ වගේ උසස් බලවේගයන් වල ආධාර ඇතුව මේ විදිහට අනතුරු වලින් බේරෙන්න වාසනාව තියෙන්නේ මෙන්න මේ গুপ্ত කතරේ පිහිටලා තියෙන පුජ්‍යලීන්ට. ඔයාලටත් පුළුවන් ඔයාලගේ හස්ත රේඛා පරීක්ෂා කරලා බලන්න ඔයාලගෙත් මේ විදිහට গুপ্ত කතරේ පිහිටලා තියෙනවද කියන එක. මේ අය ගොඩක් ධර්මානුකූලව ජීවත් වෙන පුද්ගලයන්. ඒ වගේම තමයි විශ්වයෙන් පිහිට පතමින් අන් අයට උදව් කරන්න නිතරම උත්සාහ කරන පුජ්‍යලීන්. සමාජයට කරදරයක් නැතුව තමුගේ ජීවිතය ගෙවාගෙන යනවා. ඒ වගේ තමයි සියලුම කරදර වලින් මේ අය ආරක්ෂා වෙනවා. සියලු දෙවිවරුන්ගේ ආරක්ෂාව වගේම විශ්වයේ ආරක්ෂාව මේ අයට ලැබෙනවා. ඒ වගේම තමයි අනිත් අයට උදව් කරන විශ්වයේ ආශිර්වාද නිරන්තරයෙන්ම ලැබෙන පුජ්‍යලීන්. තමුන්ට වෙන්න තියෙන මාරක අනතුරු, දරුණු රියනතුරු සියල්ලෙන්ම ජීවිතය ගලවා ගන්න අවස්ථාව මේ අයට තියෙනවා. গুপ্ত කතරේ පිහිටන්නේ හෘද රේඛාව වගේම ශීර්ෂ රේඛාව අතරතුර. ගුරු මණ්ඩලයේ ආසන්නවද මේ වගේ කතර සලකුණ පිහිටන්න පුළුවන්. ඒ වගේම තමයි গুপ্ত කතරේ පිහිටන අයගේ අවුරුදු 35 39 කාලවකවානුව ඉතාමත් වැදගත්. ජීවිතේ විශාල වශයෙන් වෙනස් වීම සිද්ධ වෙනවා. විශ්වයෙන් උදව් ලැබිලා ජීවිතේ වාසනාවන්ත කරගන්න අවස්ථාව මේ ඇයට තියෙනවා. গুপ্ත කතරේ පිහිටලා තියෙන හැමෝටම ආධ්‍යාත්මික ශක්තියක් ළඟා කරගන්න අවස්ථාව තියෙනවා. දෙවෙනි ඇස විවෘත කරගන්න උත්සාහ කරන හැමෝම ඔයාලා මුලින්ම බලන්න ඕනේ ඔයාලගේ මේ গুপ্ত කතරේ පිහිටලා තියෙනවද කියන එක. තවත් පිහිටීම් ගණනාවක් තියෙනවා. ඒ අතරින් මේ গুপ্ত කතරේ ඊටමත් සුවිශේෂී වෙනවා. ඔයාලට විශ්වයෙන් උදව් ගන්න කැමැත්තෙන් ඉන්න පුජ්‍යලීන්ට. ඕන ඉතින් විශ්වයෙන් උදව් ගන්නවා විතරක් නෙමෙයි අනිත් අයට උදව් කරන්න පවා ඔයාලට හැකියාව මේ වෙලාවේ තියෙනවා. මොකද උසස් බලවේගයන්ගේ ආධාර ලබාගෙන Tamanට වගේම වටේ ඉන්න අනිත් හැම දෙනාටම යහපත සලසන්න පුළුවන් මෙන්න මේ වගේ පිහිටීමක් තුල. ගොඩක් අය කැමැත්තෙන් ඉන්නවා භාවනා කරලා දෙවෙනි ඇස විවෘත කරගන්න. භාවනාව තුළින් පුළුවන් දෙවෙනි ඇස විවෘත කරගන්න ඒ සඳහා උත්සාහය දැරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේකට ගොඩාක් අනුබලයක් විදිහට කියන්න පුළුවන් මේ গুপ্ত කතරේ. නැති වුණත් ඔයාලගේ තියෙන රේඛා සටහන අනුව ත්‍රිශූල සලකුණු වගේ දේවල් අනුව ඔයාලට මේ දෙවෙනි ඇස විවෘත කරගන්න අවස්ථාව සැලසෙනවා. ඒ වගේම අත්ලේ ස්වස්තිකය, දජය, නිරුම්වල් වගේ සුවිශේෂී සලකුණු පිහිටලා තියෙනවා නම් ඔයාලට මේ අවස්ථාව ළඟා කරගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ දේවල් දැනගන්න අවශ්‍ය නම් WhatsApp message එකක් යොමු කරලා ඔයාලගේ ජීවිතයේ ඉදිරි අනාගතයේ දෙවෙනි ඇස විවෘත කිරීම සම්බන්ධව ඔයාලට හැකියාවක් තියෙනවද කියන එක දැනගන්න පුළුවන්. හස්ත රේඛා පරීක්ෂාවක් වගේම කේන්ද්‍ර සටහන් පරීක්ෂාවක් මගින් මේ දේවල් නිවැරදිව දැනගන්න කැමති නම් අදම WhatsApp message එකක් යොමු කරන්න.